පින්වත්නි, මහා කස්සප මහරහතන් වහන්සේ අජාසත් රජතුමාට කියනවා, රජතුමනි, ධාතුන් වහන්සේලා තැන්පත් කළාට අනාගතයේ මිත්‍යා දෘෂ්ටික මේ පිරිස් ධාතුන් වහන්සේලාට අනතුරු කරන්න පුළුවන් වෙනවා එක. ඒ නිසා අපි ධාතුන් වහන්සේලා එකතු කරන්න ඕනේ. කිව්වනේ ධාතුන් වහන්සේලා බෙදා ගන්නත් ගිහිලා අච්චර යුද්ධයක් ඇති වෙන්න ගියා නම් ස්වාමිනී කස්සපයන් වහන්සේ දැන් දුන්න ධාතුන් වහන්සේලා එකතු කරන්න ගියා මොකක් වෙයිද? ඊට පස්සේ කව රජතුමනි, මහා ධාතු නිධානයක් කරන්න තැනක් ඔබ හදන්න, ධාතුන් වහන්සේලා මං ගේන්නම් කිව්වා. අජාසත් රජතුමා පොළොව ඇතුලේ රජගහ නුවර ඊශාන දිශාවේ පොළොව ඇතුලේ අසූරියනක් යටට පොළොව මේ හාරලා මහා නිධානයක් හැදුවා, ධාතු නිධානයක්. කරඬුවක් හැදුවා. ඒ කරඬුව තූපාරාමේ වගේ. දැන් අපේ තූපාරාමේ වගේ. ඒ කරඬුව ඇතුලේ කරඬු 160ක් තියෙනවා. ඒ කරඬුව 160ක් ඇතුලේ තමයි ධාතුන් වහන්සේලා වැඩි ඉන්නේ. මහා කස්සප මහරහතන් වහන්සේ 이르දියෙන් වැඩියා කපිලවස්තුවේ සෑය ඇතුළට. වැඩලා වඳින්ට වන්දනමාන කරන්නට යම් ප්‍රමාණයක් ධාතුන් වහන්සේලා තියලා අනිත් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ගත්තා. විශාලාමානුවර ලිච්ඡවින්ගේ ධාතු සෑය ඇතුළට ගියා. වන්දනමාන කරන්න පොඩ්ඩක් ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ධාතුන් වහන්සේලා ගත්තා. ඊළඟට විශාලාමානුවර ධාතු සෑය ඇතුළට වැඩියා. වන්දනා කරන්න ධාතුන් වහන්සේලා පොඩ්ඩක් තැන්පත් කරලා ධාතුන් වහන්සේලා ගත්තා. මේ විදිහට සෑයවල් අර ද්‍රෝණ 8කට ඉදුණ 8ක් සෑයවල් වලට වැඩියා. රාමගාමී සෑරජානන් වහන්සේ ළඟට යනකොට ඒ සෑරජානන් වහන්සේගේ වටේ පෙන ගොබ පේනවා නයින්ගේ. සම්පූර්ණයෙන්ම වට කරලා. ඊට පස්සේ මහා කස්සප මහරහතන් වහන්සේ සිහි කළා. මහා කස්සප මහරහතන් වහන්සේට පෙනුණා එදා බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩපු වෙලාවේ අදිෂ්ඨානයක් කළා. මෙතන ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා පිහිටලා රත්නමාලී නමින් සෑයක් ඉදිරියේ. ඒ සෑය සඳහා තමයි මේ රාමගාමී ධාතුන් වහන්සේලා තිබෙන්නේ. නාගයෝ ආරක්ෂා කරන නිසා සෑයට අනතුරක් වෙන්නේ නැහැ කියලා හිතලා මහා කස්සප මහරහතන් වහන්සේ රාමගාමී ධාතුන් වහන්සේලා ගන්නෙ නැහැ. අනිත් ද්‍රෝණ 7ක් ධාතුන් වහන්සේලා අරන් රජගහ නුවර අර පොළොව ඇතුලේ තියෙන කරඬු 160ක් ඇතුලේ තියෙන ධාතු නිධානයේ තැන්පත් කළා. ඊට පස්සේ ඒ තැන්පත් කරලා සම්පූර්ණ වහලා හොයාගන්න බැරි විදියට වැහුවා නිධානය. රාමගාමී තිබුණ ඒ සෑරජානන් වහන්සේ ගංගානම් ගඟ අයිනේ තියෙන්නේ. ඒ ගංගානම් ගඟ අයිනේ තියෙන මේ සෑරජානන් වහන්සේ ගම් වතුරක් ඇවිල්ලා කැඩුනා. කැඩිලා රත්තරන් කරඬුව ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින රත්තරන් කරඬුව ගංගානම් ගඟට වැටුණා. වැටිලා ගඟේ ගහගෙන ගියා. ඒතර ගඟේ නාගයන්ට පේනවා විශාල එළියක් විහිදෙනවා. දැන් කරඬුව පෙරලි පෙරලි නෙවෙයි යන්නේ. කරඬුව ලස්සනට මේ ආසනයක් උඩ තිබ්බා වගේ පාවෙලා යන වතුරේ. ඊට පස්සේ සම්පූර්ණයෙන් මේ රැස් විහිදෙනවා. ඒතර නාගයෝ කල්පනා කළා බැලුවා මේ මොකද්ද? රන් කරඬුව. මහා කාල කියන නාරජතුමාට ගිහිල්ලා කිව්වා නාරජතුමනි ධාතු කරඬුවක් පාවෙනවා. පිරිවර සහිතව ඇවිල්ලා පෙරහර පාමින් මල් ඉසිරවමින් කඩුපුල් පුදමින් ඒ මහා කාල නාග රජතුමා ඒ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කරඬුව පින්වත්නි නාග ලෝකෙට අරන් යනවා. නාග ලෝකෙට අරන් ගිහලා තනිකර ඒ ධාතු මන්දිරේ මැණික් වලින් හදන්නේ. පින්වත්නි ඔය අතරේ ඔය කටයුතු ඔහොම වෙන අතරේ දඹදිව ධර්මාශෝක රජුරෝ පහළ වෙලා අර ධාතු නිදානේ උඩට මතු කරගෙන 84000ක් වෙහෙර විහාර හදනවා. හදලා තමන්ගේ පුත්‍ර රත්නේ මිහිඳු මහ රහතන් වහන්සේ බිහි වෙනවා. සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ බිහි වෙනවා. පින්වත්නි
ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ ධර්ම දූත සේවය සඳහා ලංකාවට වඩිනවනේ. ලක්දිව රජකම් කළේ ඔබ කවුරුත් දන්නවා දේවානම්පියතිස්ස රජතුමා. ඒතර දේවානම්පියතිස්ස රජතුමා මිහිඳු මහරහතන් වහන්සේට පැහැදුනා. මිහිඳු මහරහතන් වහන්සේ නිසා දවස් 7ක් ඇතුළත ලංකාවේ මාර්ගඵලලාභීන් බිහි වුණා 8500. මිහිඳු මහරහතන් වහන්සේ දවසක් දේවානම්පියතිස්ස රජතුමා සමග මේ භූමියට වඩිනවා. එතකොට මහාසාල දිව්‍ය පුත්‍රයා රහතන් වහන්සේට වඩින්න මඟ හසර හදලා තියෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ මෙතෙන්ට වැඩම කළාට පස්සේ දැක්කා තථාගතයන් වහන්සේ සමාධි සමාපත්තියෙන් වැඩ හිටපු හැටි. අනාගතයේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් සෑයක් හැදෙන හැටි මේ ස්වර්ණමාලී සෑරජානන් වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේ දිවසින් දැක්කා. දැකලා ඒ මිහිඳු මහරහතන් වහන්සේ පිටිපස්සේ මල් අරන් එනවා. එහෙම රාජ්‍ය සේවකයෝ එනවා. සපු මල් වට්ටියක් ගෙනල්ලා තිබ්බා. මිහිඳු මහරහතන් වහන්සේ සපු මල් වට්ටියට අත දාලා සපු මල් මිටක් අරන් මේ සෑරජාන් වහන්සේගේ පිහිටි මධ්‍ය මණ්ඩලයේ ඒ සපු මල් ටික මෙහෙම විසිරුවා. ඒ විසිරුවනකොටම මේ මහ පොළොව කම්පා වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ ගෙන් අහනවා දේවානම්පියතිස්ස රජතුමා, අනේ ස්වාමීනි මොකද්ද මේ අසිරිය? මේ පොළොව තොටිල්ලක් වගේ හෙලවෙනවනේ කියලා. කියනවා රජතුමනි අනාගතයේ මේ ස්ථානයේ තථාගතයන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා නිදන් වෙලා මහා ස්තූපයක් හිතෙනවා. ඒක තුන් ලෝකේටම ආනුභාව සම්පන්නම සෑය. ඉතින් ඒ සෑරජාණන් වහන්සේ පිහිටන භූමිය මෙතනයි. අපගේ බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග වැඩ සිටිය තැනයි මෙතන කියලා කියනවා. එහෙම විස්තර කරනකොට පින්වත්නි දේවානම්පියතිස්ස රජතුමාට ආස හිතෙනවා ඒ මහා සෑය මම හදන්න ඕන කියලා. මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කරන රජතුමනි ඔබට කරන්න ඕන දේවල් තව තියෙනවා. මෙතන මහා සෑයක් හදන්නේ ඔබගේ මුණුබුරෙක්. ගාමිණී අබේ කියලා පහළ වෙනවා ඔබගේ මුණුබුරෙක්. ඒ මුණුබුරා විසින් තමයි මේ තැන රජතුමනි ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කොට මහා ස්තූපයක් හදන්නේ එතුමා. එතකල් ඒත් එක්කම නවමහල් මහා ප්‍රාසාදයක් හදනවා ලෝවා මහපාය කියලා. ඒ ශාසනික කටයුත්ත ඒ නරේන්ද්‍රයා විසින් සිද්ධ වෙන්නේ. ඉතින් රජතුමාට හරි සතුටුයි. මගේ පරම්පරාවේ කෙනෙක්ම මේ සෑය හදන්නේ කියලා විශාල ගල් කණුවක් ගෙනල්ලා ඒ ගල් කණුව උපමට්ටම් කරන ඒ ගල් කණුවේ ලිව්වා අනාගතේ පහළ වෙන ගාමිණී අබේ කියන රජතුමා මේ ස්ථානයේ 120 රියන් උස මහා ස්තූපයක් හදනවා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කොට කියලා ගල් කුළුණක ලියලා හරියටම මැද හිටවලා තිබ්බා. දැන් මේ කොත් වහන්සේ තියෙන තැන යට. ඊට පස්සේ දැන් ඔන්න ආයෙත් දැන් අමතකයි කට්ටියට. ආයෙ කැලේ වැවෙනවා. දැන් කාටවත් කැතගුණ කරන්න බෑ මේ භූමියේ. මේ භූමිය පිරිසිදුවම තියෙනවා. ඊට පස්සේ ඔබ දන්නවනේ දුටුගැමුණු රජතුමා පහළ වුණානේ. යුද්ධ 28ක් කළානේ. දසමහ යුද්ධයත් එක්ක. දුටුගැමුණු රජුරෝ බුද්ධ ශාසනය බේර ගන්න ඕන කියලා රුහුණේ ඉඳලා මේ අනුරාධපුරයට එන්නේ රුවන්වැලි මහා සෑය ගැන දැනගෙන නෙවෙයි. ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ තූපාරාමයේත් බේරගන්න. මොකද ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ තූපාරාමයේ සහිත මේ අනුරාධපුර ප්‍රදේශයේ එළාර පාලනයේ තිබුණේ. ඊට පස්සේ පින්වත්නි ඒ දුටුගැමුණු මහ රජතුමා ඒ ගාමිණී අබේ රජතුමා මේ යුද්ධ 28ක් කරලා එළාර රජතුමාව විනාශ කරලා ඒ බලය අයින් කරලා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බබළුනවා කියන අදහසින් ලක්දිවම එක්සේසත් කළා.